ඉතින් අද ගෙනත් තියෙනවා ස්නැක් එන්ටිටි එකේ මෝක බ්‍රවුනීස් එකක්. අපි කාලා බලමු කොහොමද මේකේ රස කියලා. මම පළවෙනි වතාවට තමයි මේක try කරන්න බලමු. මොනවා මගුලක්ද කියලා මම දන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ කියලා. ඉතින් අපි පැකට් විතර පස්සේ අපි ගලව ගත්තා. දැන් අපි බලමු මොකද්ද මේ ඉටිය එළවුවා කියලා. ඒකත් ඇතුලේ තව එකක් දාලා තියෙනවා. ඉතින් මේක තමයි මෝකා බ්‍රවුනීස් එක බොක්ස් එක ඇතුලේ ඉතරයි තියෙන්නේ. ඉතින් අපි කොහොම හරි එළවගත්ත බඩු කෑල්ල. ඉතින් මේක තමයි මෝකා බ්‍රවුනීස් එක. අපි එහෙනම් කටක් රස විතර බලමු. හරිද? ගල් වගේද මන්ද තියෙන්නේ. බලමු කාලා බලමු. ඔව්. මේව මොකද රසන්නම් තියෙන ඇත්තටම නෑ කියන්න බෑ 350 ඉතින් මේක පැක් කරලා මේ හදලා තියෙන විදිහත් එක්ක ඉතින් මේ ගාන ඉතින් සරල නම ගානක් ඉතින් බ්‍රවුනීස් එකකට මේ තියෙන සයිස් එකත් එක්ක හොඳයි අවුලක් නෑ අර මට නම් ලොකුවට සෙට් නෑ මොකද අර මෝකා බ්‍රවුනීස් එකක් ඉන්න වෙන්නේ බ්‍රවුනි එකක් වුණොත් නම් සමහරවිට සතුටට මට සෙට් වෙයි ඉතින් මේක මේ එක එක જાති තිබ්බා මම ගත්ත මෙන්න මේක ඉතින් අවුලක් නෑ